Hello guys, welcome back to my YouTube channel. අද අපි කැන්ඩි යනවා. මගේ වෙඩින් ඇල්බම් එක අරගන්න තමයි යන්නේ. ඒ ගමන්ම shopping කරන්නත් හිතාගෙන ඉන්නවා. අපි දැන් නුවරට ආවා. ඇල්බම් එක ගන්න පේරාදෙණිය පාරට යන්න. පේරාදෙණියට යන්න බස් එකට යන්න හදද්දිම අපි දැක්ක හෝල්ට් එක ළඟ සේල් එකක් දාලා තියෙනවා. අපි ඉතින් ඒකටත් ගියා. මෙතන ගොඩක් අඩුවට ලස්සන ස්ලිපර්ස් දාලා තිබුණා. ඔයාලත් මේ දවස් ටිකේ කැන්ඩි යනවා නම් එතෙන්ට ගිහින් බලන්න. මේ සේල් එක ටික දවසක් තියෙනවා කියලා කිව්වා. අපි දැන් ස්ලිපර්ස් අරගෙන බස් එකට යන්න හදන්නේ. අපි දෙන්න මුලින්ම ද ෆැෂන් ස්ටෝර් එකට යන්න හදන්නේ. කැන්ඩි වල ද ෆැෂන් ස්ටෝර් එක ඕපන් කරලා දැන් ටික දවසක් වෙනවනේ අපිට එන්න බැරි වුණා ඒ දවස් ටික. මුලින්ම එන්ට්‍රන්ස් එකෙන් එද්දිම තිබුණේ ලස්සන වෝල් ඩෙකෝස් වගේක්. මෙතන අන්කමන් ඩෙනිම් කලෙක්ෂන් එකක් තිබුණා. ප්‍රයිස් එකත් ගොඩක් අඩුයි. මේ ට්‍රවුසර්ස් වල ප්‍රයිස් එක 2700 ගාණක්. මේ ප්‍රයිස් එකට මාරම වර්ත් මේ ට්‍රවුසර්ස්. ට්‍රවුසර් එකක් 1790ක් වුණේ. buy one get two offer එක තිබුණා. ඒකේ ටී-ෂර්ට් එහෙම එතකොට එක ටී-ෂර්ට් එකක් 330ක් වගේ වෙන්න ටී-ෂර්ට් තුනක් ගන්න පුළුවන්. අන්කමන් ඇඳුම් ගන්න කැමති නම් ඔයාලා ඇවිත් බලන්න. මෙතන ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. සෙක්ෂන් එකේ ලස්සන කලෙක්ෂන් එකක් තිබුණා. මාරම කියුට් ඒවා නම්. ඔයාලත් කැන්ඩි එනවා නම් ඇවිත් බලන්න. මෙතන ලස්සන කලර්ෆුල් ට්‍රෙන්ඩි ඇඳුම් ගොඩක් තිබුණා. මේ ෆ්‍රොක් එක මම ගත්තා. ඒක කොරියන් ෆ්‍රොක් එකක්. ඒක මාරම ලස්සනයි. ඔයාලත් කියන්න මට ඒක ලස්සනයිද කියලා. ලේඩීස් වලට වගේම ජෙන්ට්ස් වලටත් මෙතන ලස්සන ඇඳුම් කලෙක්ෂන් එකක් තිබුණා. ඩෙකෝස් අයිටම්ස් වල ලස්සන. ඉස්සරහට බ්ලොග් එක බලාගෙන යමු. ඉතින් අපි බලාගෙන යමු තව මේකේ මොනවද තියෙන්නේ කියලා.
තරම් අපි දැන් යනවා ශ්‍රියාණියකට. මේකෙන් නම් මම එක ඇඳුමක් ගන්න යන්නේ. අපි ගිහින් බලමු. බෑග් එක මාර ලස්සනයි නමයි මට මතක විදිහට ඒක 4000 ගණක් වගේ තමයි උනේ. මෙතනින් මම අපේ අම්මටත් බෑග් එකක් ගත්තා. මෙතන තියෙන බෑග්ස් ටික බලන්නකො මාරම ලස්සන කියුට් බෑග්ස් වගේක් තිබුණා. ෂර්ට් එකකුත් අරගෙන අපි දැන් ඉක්මනට යන්න ඕනි. අපි දැන් පොඩි දෙයක් කන්න ආවා. දැන් තමයි මම කැන්ඩි ආපු වැඩේ කරගන්න යන්න හදන්නේ. අපි දැන් ඇල්බම් එක ගන්න ඇවිත් ඉන්නේ. ඇල්බම් එක මාරම ලස්සනට හදලා තිබුණා. ඔයාලත් බලන්නකෝ ඒක ලස්සනයිද කියලා. ගොඩක් වෙලා ෂොපින් කරපු නිසා වෙලාව ගියා ගොඩක්. දැන් ඉතින් ඉක්මනට ගෙදර යන්න තමයි හදන්නේ. තුන විතර වුණා ගෙදර එද්දී. එහෙනම් මම මේ බ්ලොග් එක දැන් මෙතනින් ඉවර කරනවා. තමයි මම අද ගත්ත දේවල් ටික. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තවත් ලස්සන දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. Thank you for watching.